අපේ ජීවිතේ අපි කොච්චර හොඳින් ඉන්න හැදුවත් සමහර නෑදෑයින්ගේ කතා නිසා අපේ මානසික නිදහස නැතිවෙන අවස්ථා ඕනෑතරම්. ඔයා දැන් මහත් වෙලා ළමයි කරන්නේ මොනවද තවම මේක කරගත්තේ නැද්ද වගේ ප්‍රශ්නවලින් ඔබ පීඩා වින්දිනවද? අද අපි කතා කරන්නේ එවැනි විවේචන හමුවේ ඔබේ සතුට රැකගන්නේ කොහොමද කියන එක ගැන. මුලින්ම අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. කෙනෙක් තව කෙනෙකුව දැඩි ලෙස විවේචනයක් කරන්නේ බොහෝ වෙලාවට තමන්ගේ ජීවිතයේ තියෙන අසහනය හෝ පාළුව මකා ගන්නයි. මනෝවිද්‍යාවේදී අපි මේකට කියන්නේ ප්‍රොජෙක්ෂන් කියලා. ඒ කියන්නේ තමන්ගේ හිතේ තියෙන අඩුපාඩු අනුන් මත පටවලා සහනයක් ලබන්න ඔවුන් උත්සාහ කරනවා. ඒ නිසා ඔවුන් කියන දේ පෞද්ගලිකව හිතට ගන්න එපා. මතක තබා ගන්න. ඔවුන් විවේචනය කරන්නේ ඔබව නෙවෙයි, ඔවුන්ගේම මනසේ තියෙන අවුල් සහගත බවයි. ගොඩක් වෙලාවට මෙවැනි නෑදෑයින් කැමති ඔබ උන්ගේ කතාවලට කලබල වෙනවා හෝ දුක් වෙනවා බලන්න. ඔබ ඔවුන් සමග වාද කරන ගියොත් ඔබත් ඔවුන්ගේ මට්ටමටම වැටෙනවා. ඒ වෙනුවට හොඳම පිළිතුර තමයි උපායශීලී නිහඬ බව. යම් හිත රිදෙන කතාවක් කිව්වම කිසිම කලබලයක් නැතුව සරල හිනාවකින් සංග්‍රහ කරන්න. ඕ ඒකත් ඇත්ත වෙන්න ඇති වගේ කෙටි පිළිතුරක් දීලා එතනින් ඉවත් වෙන්න. ඔබ ප්‍රතිචාර දක්වන්නේ නැතිවිට ඔවුන්ට ඔබව රිදවන්න තියෙන අවස්ථාව නැති වෙනවා. අපේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගහන්න ඕන කෙනෙකුට ඉඩ දෙන්න එපා. යම් කෙනෙක් ඔබේ සීමාව ඉක්මවා ප්‍රශ්න අහනවා නම් ඉතාම ගෞරවනීය ලෙස එය පෙන්වා දෙන්න. ඒක මගේ පෞද්ගලික තීරණයක්, ඒ ගැන මම පස්සේ හිතන්නම් කියලා ඉතාම සංසුන්වා පවසන්න. ඔබේ සීමාවන් පෙන්වන් විට අනිත් අය ඔබ බව විවේචනය කිරීමට හෝ ප්‍රශ්න කිරීමට පෙර දෙපාරක් හිතනවා. ඔබේ මානසික නිදහස තීරණය කරන්නේ ඔබ මිස අසල්වැසියන් හෝ නෑදෑයන් නෙවෙයි.